කරුණා නිදාන තුන් ලෝකාග්‍ර සියල්ල දන්නා වූ දකිනා වූ සියලුම බුදුරජාණන් වහන්සේලාටම මාගේ ජීවිතයම පූජා කරමි. පූජා වේවා, පූජාම වේවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සතර සතිපට්ඨානය තුල යම් කෙනෙක් වාසය කරනවා නම් ඒකාන්ත වශයෙන්ම ඒ කෙනා උතුම් නිවනටපත් වෙනවා. පින්වතුනි, ඒ ධර්මයේ තියෙද්දී මිනිස්සු නොමග යන්නේ සංසාරිගත අකුසල විපාක නිසාමයි. පින්වතුනි, මේ සිතටම මුලා වෙලා සිතටම රැවටිලා සිතෙන්ම මතුවෙන කරුණු දිගේ සමහරු ගමන් කරනවා. සමහරු මේ කාලේ විවිධ සංකල්ප විවිධ මාරාවේශ විසින් ක්‍රියාත්මක කරනවා, මෙහෙවනු ලබනවා. ඒ නිසා පින්වතුනි, යම්කිසි කෙනෙකුට මේ ධර්මය අවබෝධ වෙනවා නම් අවබෝධ වෙන්නේම ගුණධර්ම පූර්ණේ වීමෙන් පමණක්මයි. දැන් බලන්න, මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාට වැරදුනේ නැහැ. හේතුව උන්වහන්සේලා දීර්ඝ සංසාරේ මේ ගුණධර්ම මනාකොට පුහුණු කරලා නිවනට සුදුසු පරිදි ඒ මනස සකස් වෙලා තිබුණා. දැන් බලන්න, නමුත් දේවදත්තත් ඒත් එක්කලාම පැමිණියා. නමුත් දේවදත්ත ස්වාමීන් වහන්සේට නිරයට යන විදිහට තමයි මනස සකස් වෙලා තිබුණේ. ඉතින් ඒක තමයි ස්වභාවය පින්වතුනි. දැන් සාරිපුත්තයන් වහන්සේට බණපද දෙකක් ඇහෙනකොටම සෝතාපන්න ඵලයටපත් වෙන තරමට හිත සකස් වෙලා තිබුණා. එතකොට මේ යුගයේ මිනිස්සුන්ට කොච්චර බණ ඇහුණත් සිත සකස් වෙලා නැති නිසාමයි පින්වතුනි ඒ අය නිවන කරා ගමන් කරන්නේ නැත්තේ. සමහර අය හිතනවා මුළු ත්‍රිපිටකයම දරාගෙන අටුවා ටීකා සියල්ලත් කටපාඩම් කරගෙන කොහෙදෝ ගවේෂණය කරනවා මේ නිවන. පින්වතුනි, නිවන් දැක්කට පස්සේ ඒ දේවල් වල සත්‍යතාවය දක ගන්න එක තමයි වටිනාම දේ. නැතුව පින්වතුනි, දැන් මිනිස්සු නිවන කරා ගමන් කරන්නේ නැතුව අර කාලේ සම්පූර්ණයෙන්ම අරවට ගත කරාම ඒගොල්ලෝ නිකන් අර හරික පිටේ හකුඩු පැටවුවා වගේ යම්කිසි දැනුම් ගබඩාවක විතරක් හිර වෙනවා. එතකොට ඒ වාද කර කර තර්ක කර කර යනවා. ඒ නිසා පින්වතුනි, සත්‍ය උන්ගෙන් ඈත් වෙලා යනවා. එතකොට යම් කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න ඕනි නම් ඒ කෙනා කළ යුත්තේ සතිපට්ඨානය තුල වාසය කිරීමමයි. එහෙම නැතුව පින්වතුනි, යථාර්ථය හොයන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. යම් කෙනෙක් මේ සතිපට්ඨානයේ දියුණු වීම තුළින් නිවන සාක්ෂාත් කරගත්තාම දැන් ওই ත්‍රිපිටකයේ තියෙන ධර්ම කරුණු ඒවා නිවැරදි කියලා දකිනවා. හැබැයි පින්වතුනි, ඒ ධර්ම එක කරුණක මහා ගැඹුරක් තියෙනවා කියලා දකිනවා සතිපට්ඨානය ඇසුරු කරලා භාවනා කරලා නිවන ස්පර්ශ කරපු කෙනෙකුට. නැත්නම් අනිත් අයට තියෙන්නේ මතු පිටින් දැකලා වාද කිරිල්ලක් විතරයි. මහා සාගරේ මතු පිටින් ඉඳලා උඩ ඉඳලා බැලුවට පින්වතුනි, ඒ උඩ පැත්ත පේනවා වගේ අන්න අර විදිහට අර ගවේෂණය කරන ත්‍රිපිටකයේ අධ්‍යයනය කරපු කෙනාට යම් මතු පිටක් පේනවා. හැබැයි පින්වතුනි, ප්‍රායෝගික නොවන තාක් කල් මේ කෙනා දහමින් බැහැරයි. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ තුච්ච පෝටිල කියලා වදාළේ හිස් පෝටිල කියලා ත්‍රිපිටකයේම දරාගෙන හිටියත් ධර්මය අවබෝධ නැති භික්ෂුවක් අරබයා. ඒ නිසා පින්වතුනි, දහමේ නියමාර්ථයේ තේරුම්ගෙන සසරේ භයානකකම තේරුම් ගන්න ඕනේ. දැන් මේ කාලේ තේරෙන්නේ නැතිම ප්‍රශ්නේ තමයි සංසාර බය. අවිද්‍යාව කියන එක ඒ තරමටම බරපතලයි. මනස වැහිලා ඒ තරමටම යථාර්ථයයි. දැන් අපි මෙච්චර ධර්ම දේශනා කරද්දී මම පැහැදිලිවම තේරුම් ගත දෙයක් තමයි යථාර්ථයෙන් බැහැරයි මිනිස්සු. මිනිස්සු යනවා විවිධ සංකල්ප දිගේ. පින්වතුනි, දැන් මිත්‍යා දෘෂ්ටි ගන්නවා කියන්නේ කාමයේ මාදීනවයක්. දැන් විශ්ව මාතාවට කියනවා, ඊළඟට ධනාත්මකව හිතනවා කියනවා, මේක වෙනවා කියලා හිතන්න කියනවා. පින්වතුනි, ඒ වෙන්නේ යම්කිසි හේතුඵලයක් සකස් වෙලා තිබුණොත් විතරයි. දැන් අපි gadol ටිකක් එකතු කරන් ගේ හැදෙනවා කිව්වට හැදෙන්නේ නැහැ. ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒ වගේ පින්වතුනි, අපි සිතවිල්ලකින් නෙවෙයි මේ දේවල් ක්‍රියාත්මක කරන්න ඕනේ. එතකොට තමයි ඒක සාර්ථක වෙන්නේ. දැන් හැබැයි නිවන සිතවිල්ලකින් සිතවිල්ලක් කපලා දාන්න තමයි තියෙන්නේ. නිවන් දකින්න පුළුවන් ඒ ක්‍රමයට. ඒ කියන්නේ සෑම සිතවිල්ලක්ම අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, අයිතිකාරයක් නැති දෙයක් වශයෙන් දකිනකොට තවත් පිරිසක් පින්වතුනි මේ ආයතන වලින් පරිබාහිරව මේ ධර්ම කරුණු
ගලාගෙන එන එකක් කතා කරනවා. දැන් මගේ ළඟට කාන්තාවක් ආවා. මේ කල්පෙට නිවන් දකින්න බෑ ඔය මිත්‍යා දෘෂ්ටි එන. ඔයා හිතන් ඉන්නේ මේ ආයතන හයෙන් නෙවෙයි බාහිරින් මේ මොකක් හරි දහම් කරුණු ටිකක් ගලාගෙන එනවා කියලා. පින්වතුනි එහෙම ගලාගෙන ඒමක් නෙවෙයි වෙන්නේ. මේ ආයතන හය අවබෝධ කිරීමක් තියෙනවා. ඒක බුද්ධ දේශනාව. මාරයාගේ දේශනාව තමයි අරක. මේ ආයතන අනිත්‍ය බව, දුක බව, අයිතිකාරයක් නැති බව තමයි අවබෝධ විය යුත්තේ. අවබෝධ විය යුතු දුකටත් අයිති ඒකමයි. තණ්හාව පවතින තැන් හය කියන්නේත් මේකමයි. යම් විටක මේ ආයතන කෙරෙහි තියෙන තෘෂ්ණාව නැති වුනහම ඒ කිනා රහත් වෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ඒ තණ්හා ත්‍රිවිධ තණ්හාවම නැති තැන. ඒකයි ධර්ම අවබෝධය කියන්නේ. එහෙම නැතුව බාහිරකින් කරුණු ගලාගෙන ඉන්නේ කොහාටද පින්වතුනි? පංචේන්ද්‍රයන් අභිභවා යනවා කියලා විකාර කතා කියන පින්වතුනි. පංචේන්ද්‍රයන් කොහොමද අභිභවා යනවා තමයි ඉන්ද්‍රිය සංවරය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රියන් විසිරිච්ච කෙනෙකුට ආසංවර කෙනෙකුට යථාර්ථය දකින්න සිහි කල්පනාව නැහැනේ. දස අතිම්ම කරුණු මනසට එනවා නම් පින්වතුනි යථාර්ථය දකින්න බෑ. ඒ නිසා සමාධියක් උපද්දගත යුතුයි. සමාධිය ඉපදෙන්නේ පින්වතුනි අර විදියට ඉන්ද්‍රිය සංවර කර ගැනීමෙන්මයි. භාවනාව තුළින් දැන් සීලයේ තුල සංවර වෙන කෙනෙකුට සමාධිය ගොඩනගා ගන්න යම්කිසි භාවනා අරමුණක ඒකාග්‍ර වීමෙන්මයි මනස. එතකොට මේ භාවනා අරමුණ කියන්නේ මේක අනිත්‍ය වශයෙන් දුකක් වශයෙන් අයිතිකාරයක් නැති දෙයක් වශයෙන් දකින්න එක. එහෙම නැත්නම් සතිපට්ඨානය තුල කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී අනුපස්සනාව කෙරෙනියලනකොට අන්න ඒක තමයි පින්වතුනි මනස පවතින අරමුණ, ධර්ම අරමුණ වෙන්නේ. එතකොට මෙතන අයිතියක් නැති ලෝකයක්. ලෝකයක් කියන්නේ සිතින්ම මවාගත සිතිවිල්ලක් පමණයි, සිතිවිලි ලෝකයක් පමණයි කියලා දැනගත්තාම පින්වතුනි ලෝකියත් එක්ක මනස පවතින්නේ නැති නිසා ලෝකෝත්තර භූමියට එනවා. ඒක තමයි ලෝකෝත්තර භූමිය කියන්නේ. ඒ ලෝකෝත්තර භූමිය කියන්නේ පින්වතුනි ලෝකයේත් එක්ක නොයැලෙන ස්වභාවයමයි. අන්න ඒ සිත ලෝකේ හා පිහිටන්නේ නැති නිසා නොපිහිටි විඥානයේ නිරුද්ධ වීමෙන් පිරිනිවන් පානවා. සියලු දෙනාට තුම් නිවන මේ ජීවිතේම ලැබේවා.